ආයුබෝවන් මහතුරුන් වෙළඳුන් සහ ආයෝජකයන්. ව්‍යාපෘති ඔබ හෝ සම්බන්ධයේ සිස්ටම් ගරු මාර්කට්ස්. අපේ සමාගම පිළිබඳ සාර්ථක තොරතුරු සමග ආරම්භ කිරීම. තව ටිකක් ඉදිරියට අපේ එක පෙරමතේ තව ටිකක් විස්තරාත්මකව අධ්‍යයනය කිරීම. අවශ්‍ය නම් ඔබට එය නතර කළ හැකියි. ඔබට අදාළ සංස්ථාවේ සියලුම දර්ශක හොඳින් අධ්‍යයනය කළ හැකියි. දැන් අපේ සමාගමේ වත්මන් මූලික දර්ශක විශ්ලේෂණය කිරීමේ බයෝජෙන් ඇන්ඩ් ටෙකර් IIB. මෙම සම්මෝචනයේ එම අවස්ථාවේ වත්මන් තොරතුරු මත පදනම වූ නිර්මාණය කරන ලද මාර්ත 29 2025. වර්ගීකරණය අනුව ගරු මාර්කට්ස් සංවිධානයේ බයෝජෙන් ඇන්ඩ් උපඛණ්ඩයට අයත් වේ. නියරෝ සමාගම 60 හේතිකී තක්සිරුවට සහභාගී වූ මේ ඉතා නියෝජනය වේ. මෙම වීඩියෝ පරතපල මත ගත් තෙරණු බලන්න. සමාගම සඳහා සමස්ත පරතපලය පහත පරිදි වූ ලකුණු 2.8. උප්පුර වර්ගය සඳහා සමානයේ ලකුණු 1.5. ඔබ පුළුල් ලෙස බලුවොත් සමස්තයක් ලෙස කොටස් වෙළඳපොළ තුළ. සමස්ත වෙළඳපොළ සඳහා සමානයේ ලකුණු 1.9 බව ඔබට පෙන්න ඇති. ලකුණු වටට එරෙහිව බයෝජෙන් ඇන්ඩ් සමාගම කොටස් මෙලෙහි ගතකත්වයේ සසන්දනය කිරීම බයෝජෙන් ඇන්ඩ් සහ උප්පුර වර්ග කොටස්. මෙසේ දලහි කෙට වැඩ කාලයක් සමාගමේ කොටස් බව අපට පෙන්න ඇති බයෝජෙන් ඇන්ඩ් 34 හෝ ගතකත්වය පෙන්නම් කළය. උප්පුර වර්ගයේ මුල් ගතකයට එරෙහිව 9.2. මේ පැහැදිලිව කිසිවක් සඳහන් නොකරෙන නමුත් මෙම කරුණු මතක තබා ගත යුතුය. සමාගම වෙළඳපොළ පරාගධනකරණයේ බයෝජෙන් ඇන්ඩ් වටිනාකම් ඩොලර් බිලියන් 20.6. උපඛණ්ඩයේ වෙළඳපොළ පරාගධනකරණයේ ඩොලර් බිලියන් 70. බයෝජෙන් ඇන්ඩ් 106.1 හිතකී කොටසකට හිමිකම් කියයි මේ උපඛණ්ඩයේ නායකයන්ගෙන් කෙනෙක්. සමාගමේ ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ ඩොලර් බිලියන් 16.1 ලෙස ගණන් බලා ඇති. ඩොලර් බිලියන් 31 උපඛණ්ඩයේ ශිෂ්‍ය පැතර පරාගධනකරණය සමග. බයෝජෙන් ඇන්ඩ් 54.4 කොටසක්. වෙළඳපොළ සහ ශිෂ්‍ය පරාගධනකරණයේ කොටස් සසන්දනය කරමින් අපට පහත දැක්වන දෙපැනි. බෙදාගන්න බයෝජෙන් ඇන්ඩ් වෙළඳපොළ පරාගධනකරණයේ තක්සේරු කිරීමේදී උපඛණ්ඩයේ 6.1 හිතකේ. පූත වටිනාකම 54.4 එය වෙළඳපොළේ වටිනාකම් කොටසට වඩා 100% හිතකනා වැඩිය. සමාගම වෙළඳපොළේ කොටස් තක්සේරු කිරීම සහ උපඛණ්ඩයේ ශිෂ්‍ය පැතර පරාගධනකරණය හොඳයි 1,00,000යි. සංවිධානයේ ණය පරිමාණයේ ඩොලර් බිලියන් 6.68. පූත වටිනාකම් සඳහා මාලේ වගකීම් කොටස් වලින් 100ට හිතලෙහි කිවේ. සමාගම මාලේ වගකීම සඳහා ලකුණු හොඳයි 1 ලකුණු. සමාගම වෙළඳපොළේ වටිනාකම ශිෂ්‍ය ලාභයේ 10.4. බෙන්දුව හා උප්පුර වර්ගයේ සමානයේ උප්පුර වර්ගයේ සමානයට වඩා සැලකිය යුතු ලෙස යහපත් වේ. උපඛණ්ඩයේ සමාගම හා සසඳන විට සමාගම වෙළඳපොළේ වටිනාකම් ලාභ දර්ශක වෙත තක්සේරු කිරීම ඉතා හොඳයි ලකුණු 2. පසුගිය මාසයේ දලහි සඳහා ලාභය ඩොලර් මිලියන 1,630 ඉදිරි මාසයේ දලහි සඳහා අපේක්ෂිත ඉපයීම් ඩොලර් මිලියන 2,100 වන ඇතැයි අපේක්ෂා කර. වත්මන් මහතා වැඩ 100.1 වැඩිය. උපඛණ්ඩයට සාපේක්ෂව අපේක්ෂිත අනාගත ලාභ දර්ශක තක්සේරු කිරීම හොඳයි ලකුණු 0.5. සමාගමේ වටිනාකම ශිෂ්‍ය ආදායමට 2.2. උප්පුර වර්ගය සඳහා සමානයේ 4.7 වන අතර ඒ උප්පුර වර්ගයට වඩා 150 අඩුවේ. උපඛණ්ඩයේ දර්ශක හා සසඳුමුදී ආදායම දර්ශක වෙත වෙළඳපොළේ වටිනාකම තක්සේරු කිරීම හොඳයි 1,00,000යි. පසුගිය මාසයේ දලහි සඳහා ආදායම ඩොලර් මිලියන 9,270.
ඉදිරි මාසයේ දලහි සඳහා අපේක්ෂිත ආදායම ඩොලර් මිලියන 11,960 කියවන ඇතැයි අපේක්ෂා කර. මේ දැනට පවතින මහතාට වඩා 100ට වෙසෙන වෙයිකී වැඩිවීමක්. උපඛණ්ඩයේ සමාගම්වල දර්ශක සමග සැසඳුමේදී ඇස්තමේන්තුගත අනාගත විකිණීම පෙරමුණ තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. විකිණීම් ආන්තිකයේ 17.6 කිවන අතර උපඛණ්ඩයේ සාමාන්‍යයේ 15.3 කන අඩුවේ. උපඛණ්ඩයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්ය සාධනය අතර වෙනස් 32.9 කේ. උපඛණ්ඩයේ දර්ශක සමග සැසඳුමේදී ආන්තික තක්සිරුව. හොඳයි. ලකුණු 0.5. උපඛණ්ඩයේ සේවක සංඛ්‍යාව අනුව සමාගමී කොටස් 44.5 දක්වා. ඒ වෙළඳපොළ පරාගධනකරණයේ කොටසට වඩා 69 කන වැඩිය. සහ මේ සමාගම වෙළඳපොළේ වටිනාකමෙහි අසමතුලිතත්වයේ පිළිබඳ කාර්ය බයෝජෙනයන්ස් බොහෝ දුරට අවතක්සේරු කිරීම දෙසට. සංවිධානයේ සේවකයෙකු සඳහා පරාගධන පරිමාණයේ ඩොලර් 2,660 උපඛණ්ඩයේ සඳහා ඩොලර් 4,550 වන අතර. උපඛණ්ඩයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්ය සාධනය අතර වෙනස් 40.9 කේ. උපඛණ්ඩයේ සමාගම්වල දර්ශක සමග සැසඳුමේද සේවකයෙකු සඳහා පරාගධන පරිමාණයේ තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. සමාගමිතන සේවකයෙකු සඳහා ලාභය ඩොලර් 214.6. උපඛණ්ඩයේ සාමාන්‍යයේ ඩොලර් 145.4 අඩුවේ. සහ උපුරු වර්ගයේ සඳහා සාමාන්‍යයේ සහ සමාගම දර්ශකයන් අතර වෙනස් ඩොලර් 360,000. උපඛණ්ඩයේ දර්ශක සමග සැසඳුමේද සේවකයෙකු සඳහා ලාභය තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. සමාගම එක සේවකයාගේ ආදායම ඩොලර් 1,218,000. උපඛණ්ඩයේ ඩොලර් 951,000 ඇති. උපඛණ්ඩයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්ය සාධනය අතර වෙනස් 100% කේ. උපඛණ්ඩයේ දර්ශක හා සැසඳුමේද සමාගමිතන සේවකයෙකු සඳහා විකිණීම පෙරමුණ ඇස්තමේන්තු කිරීම. හොඳයි. ලකුණු 0.5. උපුරු වර්ගයේ සාමාන්‍යයේ 105.7 හා සැසඳුම් විට කොටි වී කොටස් 102.3 කේ. මේ කටමාරුකමක් ඇතිවිය හැකි අවදානම් පිළිබඳ දර්ශකයෙක්. දර්ශකය වර්ෂයේ 14 සමාගම සඳහා 140 මට්ටමක පෙන්නම් කාර්ය බයෝජෙනයන්ස්. උපඛණ්ඩයේ සඳහා මම මට්ටම 151ක. විභාව උපුරු වර්ගයේ සුරකම්පත් සමාගම ඒවට වඩා ඉහළ අගයක් ගැන බයෝජෙනයන්ස්. සමාගම වර්තමාන කොටස් මුල ආසන්න වශයෙන් ඩොලර් 138 කේ. සමාගම කොටස් සඳහා සම්මත මුල ඉලක්කය ආසන්න වශයෙන් ඩොලර් 194 කේ. වත්මන් ඇස්තමේන්තුව සහ සම්මත පරකථනය අතර වෙනස් ආසන්න වශයෙන් 140 කේ. අපේ ඇනුවම වගව දෙස බැලීම එය ඔබට ලබාගත හැකිය. එයට සම්බන්ධයක් පැන කළ අදහසින් ඇති. කොටස් තක්සේරු තොරතුරු සහ විමර්ශන පද්ධතිය විසින් ලබා දී ඇති වාරය තුළ ගනු ලබන සියලුම තරුණ ඇනුවීම වගව අඩංගු වූ ගර්ල් මාර්කට්ස්. ඇනුවම වගව වෙත පුරවශය සම්පූර්ණයෙන්ම නාමල් සහ නාමල පැන් කළ අදහසිය සම්බන්ධය. විශේෂණය පළතුපලක් ලෙස බයෝජෙනයන්ස්. කොටස් තක්සේරු විමර්ශන පද්ධතිය ගර්ල් මාර්කට්ස් පහත තීරණය ගන්න ලද. වීඩියෝවේ දළ විශේෂණයක් බැවින් ඇනුවීමක් වුවත් නොකරන්න. මෙම වීඩියෝ නැරඹීම සහ තොරතුරු පද්ධතිය භාවිතා කිරීම පිළිබඳව පරීක්ෂකයන්ට බොහොම ස්තුතියි ගර්ල් මාර්කට්ස්.